දවසකින් වීඩියෝ එකක් කරනවා. මම හිතන්නේ මාස 4කින් 5කින් විතර. හයි. අද පේනවනේ කාමරේ හැටි. මම හැදුවේ අද නිවාඩු දවසේ රූම් එක අස් කරා. පේනවද? කාමරේ පිස්සන් කොටු වගේ. මම හැදුවේ අද නිවාඩු දවසේ රූම් එක අස් කරන්න කියලා, ඩීප් ක්ලීන් කරන්න කියලා හැදුවේ. එහෙනම් ඔයාලත් එන්න මාත් එක්ක රූම් එක අස් කරන්න. එහෙනම් යමු. මේ මම දැන් මම පේනන්න රූම් එක තියෙන සිටුේෂන් එක මොකක්ද කියලා. එච්චර හිතන්න එපා. දැන් මම සතියකින් විතර රූම් එක අස් කරලා නැහැ. පොඩ්ඩක් බිසි වුණ නිසා මුකුත් වැඩක් කරගන්න බැරි වුණා. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ දැනට. හරිද? මේ ඔක්කොම හැමතැනම දාලා තියෙන්නේ. රෙදි ටිකත් මේක මෙහෙමම දාන්න. මේ ටිකයි මේකයි අද අපි අස් කරමු. මුලින්ම අස් කරන්න පටන් ගත්තේ මගේ මේ ටවල් රැක් එක. මේක ටවල් රැක් එක කිව්වට ඒක ටවල් රැක් එකක් නෙමෙයි. ඒකේ කලිසම්ද ටී-ෂර්ට්ද හැම එකම ඕකේ තමයි දාන්නේ. දෙන්නෙක් ඉන්නකොට ඉතින් හරි අමාරුයිනේ පිළිවෙලකට රූම් එකක් තියාගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මාසෙකට සැරයක්වත් අස් කරගන්න වෙනවා. මම ඩේලි අස් කරන්නේ නැහැ. මොකද මට වෙලාවකුත් නැහැ. නිවාඩුවක් හම් වෙන වෙලාවට අස් කරනවා. ඒ වෙලෙට ඉතින් මට හිතුණොත් මම වීඩියෝ එකක් ගේනවා. මොනා කරන්නත් කලින් ඒ කාලේ ඉඳන් තියෙන පුරුද්දක් තමයි මගේ කන බොන එක ෆස්ට් වෙන එක. ඉතින් තේ එක බොන්නත් පල්ලෙහාට කතා කරා අම්මා. ඊට පස්සේ තේ එකක් බීලා තමයි අස් කරන්න පටන් ගත්තේ. මම කරොත් මම ඉතින් ඔය බැටරි ජෙනරේටර් තමයි ඒ කරන්නේ. මොකද? තව ගන්නවා මිලි ඇම්පියර් 20000 විතර ලොකු බැටරි බෑකප් එකක්. කොයි වෙලේ බැලුවත් මගේ ෆෝන් එකේ බැටරි නැති ප්‍රශ්නයක් තියෙනවා ළමයි. මම මේ වීඩියෝ කරන හින්දාද දන්නේ නැහැ. මම හැමතිස්සෙම ෆෝන් එක ඔබන හින්දාද දන්නේ නැහැ. ඉතින් මෙයා මට හැමතිස්සෙම බැන ඉන්නවා බැටරි නැහැ බැලුවොත් නැත්තම් ෆෝන් එකේ බැටරි නැහැ කියලා. ඉතින් දැන් මේ ප්‍රශ්නේ විසඳන ගමන් තමයි ඔය. හරි ඒ ඕපදූපෙන් වැඩක් නැහැ. දැන් අස් කරන්න යන්න. උඩ ඉඳන් පල්ලෙහාටම මාර දූවිල්ලක් ඇදලා තියෙන්නේ. මොකද මේ මෙතන ජනේලෙන් මෙහෙට දූවිලි එනවා ටිකක්. ඒක අර මේ උඩ කෑල්ල ගහලා නැති නිසාද මන් දන්නේ නැහැ දූවිලි එනවා. ඒක නිසා ඒක ඩේලි පිහ දාන්න ඕනේ. ඉතින් මට දැන් ටික දවසකින් ඉඳන් මේක පිහ දාන්නත් බැරි වුණා. දූවිලි తీරෝ මේ රැක් එකේ. එතකොට ඊට පස්සේ ෆෑන් එක පිහ දාන්න ඕනේ. ෆෑන් එක නම් හුඟ දවසකින් ඉඳන් පිහ දැම්මේ නැහැ. ඒක පිහ දා ගන්න තියෙනවා. කබඩ් එක උඩ ටික තියෙන දූවිලි පිහ දාන්න තියෙනවා. දූවිලි තමයි සෑහෙන තියෙන්නේ රූම් එකේ. මේ ඔක්කොම ජනෙල් වල ඉඳන් දූවිලි ටික පිහ දාන්න ඕනේ. දැන් මට මේක දැක්කම නිකන් පිස්සු වගේ. රැට මම වැඩ ඇරිලා එනකොට මට පිළිවෙලට තියනවා නම් මං හරි ආසයි. දැන් ඒ වුණාට පොඩ්ඩක් පිළිවෙලට තියාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වුණාට කමක් නෑ. දැන් අද නිවාඩු දවසනේ. ඒක නිසා අද අපි මේක අස් කරමු. දැන් අර රැක් එකේ තියෙච්ච රෙදි ටික ඔක්කොම ටික අයින් කරලා හොදන්න දැම්මා මම. ඉස්සෙල්ලාම රෙදි ටික හොදන්න දැම්මට පස්සේ මේක පැයක් විතර වොෂ් වෙන නිසා මට වැඩ ටික කරගන්නකොට අන්තිමට වණන්න ලේසි. ඒක නිසා ඉස්සෙල්ලාම මේක කරන්න දැම්මා. ඒකෙන් පස්සේ ඊළඟට මේ කබඩ් එක උඩ අස් කරන එක තමයි ලොකුම වැඩේ. මොකද මෙතනට දූවිලි ගොඩාක් එනවා. මොකද අර එතන පිටිපස්සේ තියෙන ජනේලයක්. ඒ ජනේලෙන් මාරු විදියට දූවිලි එනවා. ඒ ජනේලේ පාර පැත්තට වෙන්න තමයි තියෙන්නේ. ඒක නිසා කොච්චර පිහ දැම්මත් කොච්චර අස් කරත් එතන දූවිලි අනිවාර්යයෙන්ම රැඳෙනවා. ඒක නිසා මම තෙතරෙදි කෑලි වලින් පිහ දාන්නේ නැහැ. එතකොට තව දූවිලි එක බදලා අල්ලන නිසා සාමාන්‍ය රෙදි කෑල්ලකින් එතනත් පිහදුවා. ඊළඟට ෆෑන් එක පිහදන එක තමයි ලොකුම බය මගේ. මොකද මට ලඩේකට නැගගට පස්සේ යටින් අල්ලගන්න එකකුත් නැහැ. ඒ වෙලේ හස්බන්ඩ් කියන විදිහකුත් නැහැ. එයා පල්ලේ තනකොළ කපනවා. ඉතින් මම තනියෙන්ම නැගලා තනියෙන්ම පිහදුවා. මම ඔය හෙන බයෙන් ඕක පිහදාන්නේ වැටේ කියලා. ඒක හෙන උසයි. ඒක නිසා මට හරි බයයි. කොහොම හරි ඉතින් ඒකත් පිහදලා දැම්මා.
ෆෑන් එක ක්ලීන් කරාට පස්සේ ඊළඟට මකුළු දැල් ටික කැඩුවා. ඊට පස්සේ මගේ ග්ලාස් ක්ලීනින් බොටල් එක දාලා ජනෙල් ටිකත් පිහද ගන්න තමයි දැන් හදන්නේ. ඒකෙන් ග්ලාස් ක්ලීනර් දැම්මට පස්සේ වතුර දානවට වඩා හොඳට ක්ලීන් වෙනවා ග්ලාසස් ටික. මම ඒක හොඳට බලලා තිනවා වතුර දාලා පිහදනවට වඩා ක්ලීන් වෙනවා ග්ලාස් ක්ලීනර් දැම්මම. අනික ඒක පතර කොලයකින් හරි මොන හරි කොලයකින් හොඳට අතුල්ලලා පිහදුවාට පස්සේ හොඳට කුණු යනවා. රෙදි කෑලි වලින් පිහදුවාට පස්සේ අර රෙදි කෑලේ තියෙන බූල් බූල් වගේ ගතියක් තියෙනවානේ. අන්න ඒක ජනේලෙට වැදිලා ඊට පස්සේ වේලුණාට පස්සේ අර චූටි චූටි බූල් බූල් වගේ ගතිය හිටිනවා. ඒක නිසා මම මේ පත්තර හරි මොන හරි කොලයකින් තමයි ඒක පිහදාන්නේ. ඊට පස්සේ ජනෙල් වල අර කවුළු වල තියෙන දූවිලි ටිකත් පිහදගත්තා හොඳට. ඒකේ ඇතුල් පැත්තෙන් නම් අපි වීදුරු ගහලා තියෙන්නේ AC එක යන නිසා එළිය පැත්තෙන් තියෙන දූවිලි ටික තමයි පිහද ගන්න ඕනේ. ඒ ටිකත් ඔක්කොම ටික පිහදගත්තා. ඊට පස්සේ ඒක ඉවර වෙලා මේ ටීවී එක යටින් තියෙන කබඩ් එක තියෙනවානේ යන්නේ. ඒකේ සෑහෙන බඩු තියෙනවා. කොහේ හරි ගිහලා ආපු ගමන් යතුරුද පර්ස් එකද හැම එකම උකුඩ තමයි තියන්නේ ආව වෙලේ ඉඳන්. ඉතින් ඒකත් අස්කරා දූවිලි එතනත් දූවිලි ගොඩක් තිබ්බා. ඒකත් පිහදලා ඉවර වෙලා ඒකත් අස්කරා. එහෙම්මම තියෙනවා. පේනවනේ. අද හැම් පිටින් මස් කරන් තියෙනවා. දැන් ෆෑන් එක ඉවරයි. කබඩ් එක ඉවරයි. ඒ ටික ඔක්කොම ඉවරයි. මේ ටිකත් ඉවරයි. දැන් තියෙන්නේ මොප් කරන්නයි, ඇඳ අස් කරන්නයි. බාත් รู ම් එක සෝදන්න තියෙනවා. ඒ ටික කරන්න ඕනේ දාඩිය දාගෙන ඉන්නේ. හරි අමාරුයි මේ දවස්වල පට රස්නේනේ. හරි මේ ටිකත් අස් කරන්න තියෙනවා. එහෙනම් ඒ ටික අස් කරමු. මට හතියනේ මහන්සි. දැන් වෙලාව කීයද? මම දැන් 12ට විතර ඇති. තාම කෑවෙත් නැහැ. ඒක බිව්ව විතරයි. මොන හරි කන්නත් හිතෙනවා. බලමු. අස් කරමු ටිකත්. බැඩ ටික ඔක්කොම පැත්තකින් තියලා කණ්ඩ ආවා. අපි වැඩ කරන්න කලින් උදේට කාලෙම ළමයි. ඊට පස්සේ දැන් අනේ ටිකේ දූවිලි ඔක්කොම පිහදලා ඉවරයිනේ. දැන් බෙඩ් එක ක්ලීන් කරගන්න තමයි තියෙන්නේ. බෙඩ් එකේ රෙදි ටිකත් ඔක්කොම හොදන්න දැම්මා. දැන් බෙඩ් සයිඩ් ටේබල් දෙක ක්ලීන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකත් ක්ලීන් කරගත්තා හොඳට ඔක්කොම ටික දූවිලි පිහදලා. දැන් ක්ලීන් කරන පාර්ට් එක හරි. දැන් මොප් කරන අතු ගන්න පාර්ට් එක තමයි දැන් ඊළඟට තියෙන්නේ. දැන් හොඳට අතු ගා ගන්න ඕනේ. දූවිලි වැටිච්ච ටිකයි මං අර ජනෙල් ටික පිහදපු කොළ කෑලිත් හැමතැනම තියෙනවා. ඒ ටිකයි ඔක්කොම එළියට අතු ගා ගන්න ඕනේ. හරි දැන් අතු ගාලත් ඉවරයි. දැන් මොප් කරන්න තමයි හදන්නේ ඊළඟට.
දැන් මේ ටීවී එකේ පිටිපස්සේ පොඩි ලයිට් වැලක් තියෙනවා අපේ. ඒක පොඩ්ඩක් මොන හරි වෙලා ඒක හදන්න ටීවී එක ගලවලා ගත්තා. ඊට පස්සේ ඒකත් හදලා ඉවර වෙලා ඒකත් සෙට් කරා. ඉතින් කොහොම හරි කතාවෙන් කතාව දැන් රූම් එකත් අස් කරලා ඉවරයි. දැන් මගේ බෙඩ් එකත් මම ක්ලීන් කරගත්තා. බෙඩ් ෂීට් දැම්මා, අලුතෙන් බෙඩ් ෂීට් ගෙනාපුවා. මේ බෙඩ් ෂීට් එක ගැන කියන්න ඕනේ මම අවුරුද්දට ගත්තේ මේ බෙඩ් ෂීට් එක. මම හරි ආස වුණා ඒකට. දැක්කම බ්ලැක් කලර් එකක් මං ගාව මීට කලින් තිබිලා නැහැ. ඒ නිසා මම ඒකට කැමති වුණා. ඒක ඇත්තටම දැම්මට පස්සේ හරි ලස්සනයි. කොහොම හරි රූම් එක ක්ලීන් කරගෙන ඉවරනකොට දැන් දවලුත් වෙලා තව චුට්ටකින් බලමු කොහොමද ෆයිනල් ලුක් එක කියලා. මං අස් කරාට පස්සේ මට කොහොම හරි ඒ බෙඩ් ෂීට් එක ගන්නකොට ඒකටම හරියන්න මේ කොට්ටුර දෙකකුත් හම්බුණා. මාර ලස්සනයි ඒක. අර පිටිපස්සෙන් තියෙන දෙක ඒ දෙක කොහොම හරි ඉතින් අන්තිමට ලස්සනට සෙට් වුණා මේ මට ඕනි විදිහට රූම් එක. දැන් මේ පැලේ ගැන නම් කියන්න ඕනේ. දැන් අර කලින් තිබ්බට වඩා ඒක හොඳට හැදිලා. මේක ඇත්තටම හස්බන්ඩ් තමයි මේ පැලේ වගකීම සම්පූර්ණයෙන්ම බාරගෙන තිබ්බේ. එයා පොහොර දාලා ලස්සනට මේක හදලා තිබ්බා. දැන් කොහොම හරි ඒක හොඳට හැදිලා තියෙනවා. ඔයගොල්ලෝ මගේ vlogs මුලින් ඉඳන් බලන කෙනෙක් නම් දන්නවා මේ පැලේ මොකක්ද කියලා. වැටුණු සඳසේ නිදිවර පුරමා තනිවෙන්න හදවත් ඔන්න රූම් එකේ වැඩ ටික හරි. දැන් ඉතින් අර මම හේදෙන්න දාලා තිබ්බ රෙදි ටිකත් ඒ ගානටම ටයිම් එකටම හොඳට සේදිලා තිබ්බා. දැන් ඒ ටිකත් ඊට පස්සේ වනාගත්තා මම ගිහිල්ලා. ඒකත් එතකොට ඉවරයි මේ වැඩේ. දැන් එහෙනම් අපි බලමු කොහොමද රූම් එක අන්තිමට ආවේ කියලා.